හරියට දිව්‍ය විමානයක් නිමත පහළ වෙලා වගේ. දෙහෙමයි. තවත් දිව්‍යංගනාම පිරිස දුක්තිල පතිතුමාගේ මනරම් වීණානාදයට සමරැඳුම් දක්වනවා. ඒ පුරුය. එතුමා ඒ අහස දෙසට විසිකලා අර පින්නකට. කලා පමණයි දිව්‍යංගනාවන් අහසින් පොළොවට බැස මනරම් වැකුම්ගානවා. අනේ මුණ තරම් සුන්දර. ඒකනේ අන්න එතුමා තමන්ගේ අතේ තියෙන තවත් කුණියක් කියලා ගොඩට විසිකරනවා නේද? අර ඔප්පු කරමින් වීණාව වයන. ඒ අතරම චක්‍ර දෙවියන්ගේ උපදෙස් අනුව තම වීණාවේ තටක් බිඳ දැමූ සැනින් එහි නාදය තව 100 ගුණයක් මිහිරිව ඇසෙන්නට වුණා. කලබලයටපත් දුෂ්ට මූසිලයා කර කියා ගන්න දෙයක් නොමැති. वीणा वादन शिल्पे इतने जाते आपको तो එතුමා නැවත පැමිණියාම එතුමාට කියන वीणा वादन शिल्පේ හැදෑරීමට මට ඉඩ කරලා මට පුළුවන් ඔය හොබි වලට බැලුම් ඉවර කරලා මේ නිවසේම නැවති. ඒක तो पैसे नहीं आ आपकी बीवी तस्वीर का बालन को कर दो अरे प्रिंसिपल मामा ने बोला मोबाइल දැන් බර්නස්කුල වෙනුන්ට අවශ්‍ය වන්නේ හොඳ වීණා වාදකේ ගීගන්නේ නැතිවට. අංක 4 දරන රූපරාමෝ විදහා දක්වන්නේ දක්ෂ වීණා වාදකයෙකුගේ අවශ්‍යතාවය පිළිබඳ බර්නස්කුල වෙනුන් හා උදේනිපුර වැසියන් අතර ඇතිවන සංවාදය. අපි තාසයි උදේනිපුර සැනගෙයට එක්කලා නටලා ගයලා විනෝදනේ ඒ සදා මෙයාට වඩා දක්ෂ වීණා වාදකයෙකු. උදේනිපුර වැසියෙක් හැටියට මම මේ කියන්නේ බරණැස වෙළඳතුමාට දන්වා සිටීමට කැමැති. अंक 1
දැකගන්න රූපරාමුවෙන් පෙන්වා දෙන්නේ. සිහිපත් කරන ගුණයන් තමයි පින්වතුනි බුදුගුණ කියලා කියන්නේ. ශාසන ඉතිහාසයේ කියන පරිදි ජේතවනාරාමයේ ගිය කුසල මහරජතුමා මහමත සිතාකන දුගීක් සමග එකතැන ඉඳගෙන බුදුගුණ සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ වෙතින් බණ ඇසුවේ බුදුගුණ සෑම දිනකටම අයිති නිසා. ඔව් පින්වතුනි, බුදුගුණ අනන්තයි, අප්‍රමාණයි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව බුදුගුණ අදහන මිනිස් කොට්ටාශයක් මේ නීතික නැති බව අපි කියා සිටිනවා.